ඉතින් ඔයාලට පේනද යන්න අතන වතුර තියෙන භාජනයක් තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ අපේ සෙන්ස් එක මෙන්න මෙහෙම භාජනයක් ළඟට දාද්දිම බීප් සවුන්ඩ් එකත් එක්ක මෙන්න මේ වගේ ලයිට් ඉන්ඩිකේටර්ස් වලින් පෙන්නනවා ඩෙන්ගු හැදෙන අවදානමක් තියෙනවා කියලා. ඉතින් අද අපි බලමු මෙන්න මේ ටූල් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි අපේ ප්‍රොජෙක්ට් එකට ඕන කම්පෝනන්ට්ස් ටික බලමු. ඉතින් අද අපි මේන්ලි පාවිච්චි කරනවා මෙන්න මේ DHT22 කියන ටෙම්පරේචර් එකයි හියුමිඩිටි එකයි මෙෂර් කරගන්න පුළුවන් සෙන්සර් එක. ඊට පස්සේ අපි යූස් කරනවා මෙන්න මේ වගේ LEDs 3ක්. ඊට පස්සේ මේ ඔක්කොම කම්පෝනන්ට්ස් සෙටප් කරගන්න ඔයාලට ඕන වෙනවා මෙන්න මේ වගේ බ්‍රෙඩ් බෝඩ් එකක්. ඊට පස්සේ අද අපි යූස් කරන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක තමයි මෙන්න මේ Arduino Uno කියන මයික්‍රෝ කන්ට්‍රෝලර් එක. ඊට පස්සේ අපි මෙන්න මේ බස මොඩ්ලයක් පාවිච්චි කරනවා අපේ අර සාමාන්‍ය හියුමිඩිටි ලෙවල් එක රීච් වුණාට පස්සේ අපිට ඒක දැනගන්න. ඊට පස්සේ අපිට අන්තිමට ඕන වෙනවා මෙන්න මේ වගේ මේල් ටු මේල් ජම්පර් වයර්ස් කීපයක්. සෝ දැන් එහෙනම් අපි මේ ටික ඇසෙම්බල් කරගමු. ඉතින් අපි මුලින්ම මෙන්න මේ අපේ DHT22 කියන සෙන්සර් එක අපේ බ්‍රෙඩ් බෝඩ් එකට කනෙක්ට් කරගමු. ඊට පස්සේ අපි ගාව තියෙන මෙන්න මේ LEDs ටික අපේ බ්‍රෙඩ් බෝඩ් එකට මෙන්න මේ වගේ කනෙක්ට් කරගමු. ඉතින් මේවා මේ ඇනෝඩ් එක කැතෝඩ් එක බලලා කනෙක්ට් කරන්න මම කැතෝඩ් ලයින් එක කනෙක්ට් කරනවා මෙන්න මේ අපේ බ්‍රෙඩ් බෝඩ් එකේ මේ මයිනස් ලයින් එකක් තියෙන්නේ අන්න ඒ ලයින් එකට. ඉතින් බ්‍රෙඩ් බෝඩ් එකේ කනෙක්ෂන්ස් ටික ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ කම්පෝනන්ට්ස් ටික අපේ Arduino Uno බෝඩ් එකට කනෙක්ට් කරගන්න. ඉතින් අපි මුලින්ම අපේ බසර් මොඩල් එක ගමු. මෙන්න මේ බසර් මොඩල් එකේ ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ රතු පාටයි කළු පාටයි ලයින්ස් දෙකක් තියෙනවා. මම මෙන්න මේ කළු පාට ලයින් එක කනෙක්ට් කරනවා අපේ Arduino බෝඩ් එකේ කැමති ග්‍රවුන්ඩ් පෝට් එකට. ඊට පස්සේ මෙන්න මේ රතු පාට ලයින් එක ඔයා කනෙක්ට් කරගන්න ඔයාගේ Arduino බෝඩ් එකේ පින් නම්බර් 6 එකට. දැන් අපි මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එක තියෙන කම්පෝනන්ට්ස් ටික අපේ Arduino බෝඩ් එකට කනෙක්ට් කරගමු. ඉතින් මම මුලින්ම අපේ මෙන්න මේ DHT22 කියන සෙන්සර් එක තමයි අපේ Arduino බෝඩ් එකට කනෙක්ට් කරන්නේ. ඉතින් ඒකට ඔයාලට ඕන වෙනවා ජම්පර් වයර්ස් 3ක්. ඉතින් මෙන්න මේ DHT22 කියන සෙන්සර් එකේ පින්ස් 3ක් තියෙනවා. එකක් ග්‍රවුන්ඩ් පින් එක, අනිත් එක VCC පින් එක, අනිත් එක data පින් එක. ඉතින් මම මෙන්න මේ පින්ස් 3 පිටිපස්සේ අපේ මේල් ටු මේල් ජම්පර් වයර්ස් 3ක් හරියටම ගහලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඊටික මේකට කනෙක්ට් කරගමු. ඉතින් මෙන්න මේ කොනේම තියෙන ග්‍රවුන්ඩ් පින් එක තමයි මේ කළු පාට එක. ඊට පස්සේ VCC එක තමයි මෙන්න මේ ඇෂ් කලර් එක. ඊට පස්සේ මේ data පින් එක තමයි සුදු පාට වයර් එක. අපි ඒ ටික බලලා කනෙක්ට් කරගමු. ඉතින් අපි මෙන්න මේ කළු පාට පින් එක කනෙක්ට් කරන අපේ Arduino බෝඩ් එකේ ග්‍රවුන්ඩ් පෝට් එකකට. ඊට පස්සේ මෙන්න මේ ඇෂ් කලර් පින් එක අපි කනෙක්ට් කරන අපේ Arduino බෝඩ් එකේ 5 volt out එකට. ඊට පස්සේ මෙන්න මේ සුදු පාට පින් එක, ඒ කියන්නේ අපේ data පින් එක අපි කනෙක්ට් කරන අපේ Arduino බෝඩ් එකේ පින් නම්බර් 2 එකට. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ LEDs 3 අපේ Arduino බෝඩ් එකට කනෙක්ට් කරගන්න. ඉතින් ඒකටත් ඔයාලට යූස් කරන්න වෙනවා මෙන්න මේ වගේ ජම්පර් වයර්ස්. ඉතින් මම ජම්පර් වයර්ස් 3ක් සෙට් කරගන්නවා මේකට. ඉතින් අර මම ඇනෝඩ් එක ගහපු ඉස්සරහ පැත්ත තියෙනවනේ. ඒ ඉස්සරහ පැත්තේ පිළිවෙලින් මෙන්න මේ වයර්ස් 3 මම කනෙක්ට් කරගන්නවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ මම මෙන්න මේ පින්ස් 3 පිළිවෙලින් කනෙක්ට් කරගන්නවා මගේ Arduino Uno බෝඩ් එකේ 3 4 5 ගෙන පින් සෙට් එකට. ඊට පස්සේ මෙන්න මේ අර මං කිව්ව මයිනස් ලයින් එක තියෙනවනේ අපේ කැතෝඩ් එක පැත්ත. ඒකට මෙන්න මේ වගේ එක ලයින් එකක් එක වයරකින් කනෙක්ට් කරලා ඉතුරු ලයින් එක කනෙක්ට් කරනවා අපේ Arduino බෝඩ් එකේම ඉතුරු ග්‍රවුන්ඩ් පෝට් එකට. ඉතින් දැන් අපේ ප්‍රධාන සර්කිට් එක ඉවරයි. දැන් අපිට යන්න තියෙන්නේ කෝඩින් පාර්ට් එකට. ඉතින් ඔයාගේ PC එකේ Arduino IDE එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන කෝඩ් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩ්‍රයිව් ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනට ගිහිල්ලා මේ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ Arduino IDE එකේ පේස්ට් කරගන්න. ඉතින් කෝඩ් එක ගත්තොත් හරිම සිම්පල්. අපි මුලින්ම ඉන්ක්ලූඩ් කරලා දෙනවා මෙන්න මේ DHT කියන ලයිබ්‍රරි එක. ඉතින් මේ කෝඩ් එක වැඩ කරන්න ඕනේ නම් ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ DHT කියන ලයිබ්‍රරි එක ඔයාගේ Arduino IDE එකට ඇඩ් කරගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ වම් අත පැත්තේ මෙන්න මේ තුන්වෙනි තියෙන මෙන්න මේ අයිකන් එක Arduino IDE එකේ ක්ලික් කරලා මෙන්න මේ ලයිබ්‍රරි මැනේජර් කියන තැන DHT22 කියලා මම වගේ ටයිප් කරගන්න.
ඒ ටයිප් කරගත්තට පස්සේ ඉතින් ඔයාලා පහළට යද්දි ඔයාලට පෙන්න මෙන්න මේ වගේ DHT Sensor Library කියලා Adafruit කියන software company එකකින් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් අන්නේ හරි library එක ඔයාලා අනිවාර්යෙන් install කරගන්න ඕනේ. ඊට පස්සේ කෝඩ් එක දාලා පහළට යද්දි මෙතන අපි LED තුනක් සෙට් කරා. ඊට පස්සේ බස් එක තියෙනවා. ඊට පස්සේ අපේ ආයේ තියෙනවා මෙන්න මේ level 1 level 2 level 3 කියලා. ඉතින් දැන් මම ඔයාලට කියන්නම් මේ කෝඩ් එක ඇත්තට මෙන්න මේ මම කියපු levels තුන ඇත්තට වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් දැන් කෝඩ් එක ගත්තොත් මෙහෙමයි වැඩ කරන්නේ. ඔයා මුලින්ම වාගේ ආඩ් එක power up කරාට පස්සේ ඒ current humidity level එක එතනින් measure කරගන්න. ඒ කියන්නේ ඔයා ඉන්න තැන කොතනද? එතන තියෙන ආර්ද්‍රතාවය මැනගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මම levels තුනක් මම ඔයාලට කෝඩ් එකේ පෙන්නනවා level 1 level 2 level 3 කියලා. මෙන්න මේ levels තියෙන්නේ එකින් එක වැඩි වෙන ගන්න. ඒ කියන්නේ 0.3 දාලා තියෙන ඊට පස්සේ 1.3 දාලා තියෙනවා 2.7 දාලා තියෙනවා. ඒ වගේ අර එකින් එක level ඒ කියන්නේ දැන් වතුර ගොඩක් උඩට මේ sensor එක ගෙනියද්දි අනිවාර්යයෙන් මේ sensor එකේ level එක වැඩි වෙනවා. ඒ කියන්නේ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. අන්න එතකොට ඒක accurately මැනගන්න පුළුවන්. ඒ මැනගන්න accurate measurements වල අනුව LED එකින් එක පත් වෙනවා. ඊට පස්සේ මේ කෝඩ් එකයි මම පහල දාලා දෙනවා buzzer start එකයි max level එකයි කියලා parts දෙකක්. buzzer start වෙන්නේ 1.0 කියන්නේ ඔයාගේ sensor එක ගන්න value එකට percentage එකක් add වුණා. buzzer එක beep beep ගාලා හැමින් පත් වෙන්න ගන්නවා. ඊට පස්සේ max level කියලා මම දාලා දෙනවා percentage 5ක්. ඉතින් ඔයා on කරද්දි තිබ්බ humidity level එකට percentage 5කින් humidity level එක වැඩි වුණා. ඒ වෙද්දි buzzer එක beep වෙන sound එක ගොඩක් වැඩි. ඒ කියන්නේ අර quick ඒ කියන්නේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් එක වැඩ කරද්දි දැන් මම ඉස්සරහට පෙන්නන්නම් මේක එඩිට අරගෙන ගිහිල්ලා කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. ඉතින් ඒක තමයි කෝඩ් එකේ මම කිව්ව මේන් පාර්ට් එක. ඊට පස්සේ normal මම serial begin එකක් දාලා දිනවා. මට මේක මේ ටික බලා ගන්න ඕනේ. මට ඒ කියන්නේ values ටික බලා ගන්න serial mode එක open කරන් තමයි serial begin එකක් දාලා තියෙන්නේ. ඉතින් කෝඩ් එකේ මහලුකු දේවල් ටිකක් නැහැ. ඉතින් හරි simple කෝඩ් එකක්. අපි දැන් board එක port එක හැටි select කරලා කෝඩ් එක අප්ලෝඩ් කරගමු. ඉතින් දැන් අපි අපේ කෝඩ් එක අපේ Arduino board එකට අප්ලෝඩ් කරලා ඉවරයි. දැන් අපි මේක ටෙස්ට් කරලා බලමු. ඉතින් මේක දැන් අපි මේ ඉන්ඩෝ කරන නිසා ගොඩක් accurate නැහැ. අපි දැන් ඒක නිසා මෙන්න මේ වගේ පොඩි වතුර ටිකක් අරගත්තා මේක වැඩේ ටෙස්ට් කරලා බලන්න. ඉතින් මම දැන් sensor එක ගාවට මම මේ වතුර ටික ලං කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ලයිට් තුනත් එක්ක මේක පත්තු වෙනවා. ඉතින් මම දැන් ආයේ මේක ඇඩ් කරනවා. ඉතින් දැන් බීප් එක ටික ටික අඩු වුණා, ලයිට් එකත් අඩු වුණා. ඉතින් දැන් අපි මේක අවුට්ඩෝර් ටෙස්ට් කරලා බලමු කොහොමද මේක හරියටම වැඩ කරන්නේ කියලා. අපි දැන් ඩෙන්ගු බෝ වෙන්න පුළුවන් තැනක් හොයාගෙන යමු. ඉතින් ඔයාලා පේනද යන්න අතන වතුර තියෙන වාදනයක් තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ අපේ sensor එක මෙන්න මෙහෙම වාදනයක් ළඟට දාද්දිම beep sound එකත් එක්ක මෙන්න මේ වගේ light indicators වලින් පෙන්නනවා ඩෙන්ගු හැදෙන අවදානමක් තියෙනවා කියලා. ඉතින් මං හිතනවා ඔයාලද මේ මං ගෙනාපු hobby project එක අනිවාර්යෙන් try කරන්න ඇති කියලා. ඉතින් ඔයා මේක try කරොත් ඔයාට පුළුවන් DHT22 කියන මෙන්න මේ sensor එකත් එක්ක වැඩ කරන්න හැටි හොඳ අවබෝධයක් ගන්න. ඉතින් මේ අඩේදී ඕන වෙච්ච components ඔයාලා buy කරන්න කැමති නම් අපේ store එක තියෙනවා www.thingsinnet.com අපේ site එකට ගිහින් ඔයාලට පුළුවන් මේ components ඔයාලා ගෙදරට deliver කරගන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඔයාලා ගාට දිගටම ගෙන්න ගන්න අපේ channel එක subscribe කරන්න. ඉතින් ඔයාලගේ කවර මේ වගේ දේවල් වලට interest යාළුවෙක් ඉන්නවනම් එයාට මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් next video එකෙන් set වෙමු.